ඊළඟට අපිට තියෙනවා රකාරාංශය. රකාරාංශය කියන් පුතේ මෙන්න මෙම අකුරට යටින් ඔන්න ඔහොම දානවන එකක්. අන්න ඒකට තමයි රකාරාංශය කියන්නේ. එතකොට ඒකට ඒක අපි කියන්නේ ර වගේ. හරිද? ඔන්න දැන් මම අකුරක් ලියනවා. මේ අකුර මොකක්ද? ප. එතකොට යටින් ඔන්න රකාරාංශය දානවා. එතකොට ප අකුරත් එක්ක නිකන් ර කියලා කියන්න. එතකොට ප්‍ර. අන්න හරි. එහෙම තමයි එන්නේ. ඔන්න දැන් මම මෙන්න මෙහෙම තව අකුරක් ලියනවා. මේ මොකක්ද? ක. එතකොට යටින් දාපුවාම ක්‍ර. මේක හල් කරලා වගේ ක්‍ර. අන්න ඒ වගේ ස්ට්‍ර. අපි දැන් සයන්නට යටින් දැම්මොත් ඔහොම සයන්න තියෙනවා. යටින් මේ රකාරාංශය දැම්මා මේක ශ්‍ර. අන්න හරි. එතකොට ශ්‍ර, ක්‍ර, ප්‍ර ඒ වගේවා එන්නේ මේ විදිහට තමයි රකාරාංශය. ඔන්න දැන් ඒකින් අපි උදාහරණයක් ලියමු. වචනයක්. මේ මොකද්ද මේ? ප අකුරට යටින් ආපුහම කොහොමද ඒක එන්නේ? රකාරාංශය ආපුහම මතකද? ප්‍ර. හරි. දැන් මෙතන බිංදුවක් එනවා. බිංදුව අපි කොහොමද පුතේ මේ කියන්නේ? අන්න හරි. එතකොට මෙතන ප්‍රන්. ඔන්න දැන් මෙතන මම ලියනවා මේක ෂ. එතකොට ප්‍රංශය. අන්න හරි ඈ. යාළුවෝ